හෙලෝ කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මගේ කලින් vlogs වලට like කරපු, comment කරපු, ඒ වගේම subscribe කරපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම අද මගේ channel එකට එකතු වෙන අලුත් යාළුවෙක් නම් මම ඔයාවත් අනිත් හැමෝමත් හරි ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මේ දවස්වල අපේ ගෙදර වත්ත පුරාම ගැටපිච්ච මල් වල සුවඳ තමයි තියෙන්නේ. ඒ තරමට සුවඳයි. ඉතින් මං අද හිතුවේ දවස් දෙකක වීඩියෝ එකක් ගේන්න. මං හිතනවා ඔයාලා මාත් එක්ක ආදරෙන් එකතු වෙයි කියලා. අද උදේට අපේ අම්මා හදලා තිබ්බේ කොස් තම්බල පොල් සම්බොල් හදලා. ඉතින් මේක හරිම රස කෑමක්. ඒකත් කාලා ටික වෙලාවක් ඉඳලා මෙන්න මෙයත් එක්කත් කෝලම් කරලා අම්මයි මායි ගමනක් යන්න පිටත් වුණා. අපේ ජීවිතේට විවිධාකාර ප්‍රශ්න එනවා. එක එක අයට එක එක විදිහේ ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න තියෙන ජීවිතේට සැනසිලිදායක නිදහසක් දවසක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. එක දවසක් හරි. මේ ඉතින් මං අම්මා බැංකුවට ගිහිල්ලා එනකම් බලන් ඉන්නවා. මේ ඉතින් මාව පරිස්සමට හැම තැනම අරන් එන මගේ ආදරණීය ගමන් සහකරු. දැන් නම් මේ පොලට යනවා ගෙදරට බඩු ගන්න. අපේ ජීවිතේට සමහර කාලවලට එන නොයෙකුත් ප්‍රශ්න තියෙනවනේ. ඒ හැම දෙයකටම මුහුණ දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ හැම කෙනාටම. සමහර වෙලාවට නොදැනුවත්වම ඇස් දෙකට කඳුළු වෙන අවස්ථා තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා. මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිසෙක් නැහැ. හැම කෙනාටම මොකක් හරි පොඩිම හරි ප්‍රශ්නයක් තියෙනවා. පොලටත් ගිහින් ඇවිත් මොන හරිම චූටි දෙයක් කන්න හිතුණා. මොකද ඉතින් මහන්සියනේ. ඔන්න ඉතින් ගොඩ කාලෙකින් අම්මත් එක්ක shopping කරන්න ආවා. හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ වගේම මගේ ජීවිතේටත් shopping කරන්න කියලා නිතරම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ දවස්වල නිතරම වහිනවා. ඉතින් shop එකෙන් එළියට එන්න හම්බුනේ නෑ. විනාඩි 40ක් විතර අම්මයි මයි ෂොප් එක ඇතුළට වෙලා හිටියා. ඉතින් ඇස්ස දිහා බලාගෙන
රෙදි තියෙන තරමට ඒ ඔක්කොම ගන්න බෑනේ ඉතින්. ගවුම් දෙකක් විතරක් තෝරගෙන මං ඉතින් ෆිටොන් රූම් එකට ආවා. මේ වගේ අවස්ථාවලදී හිතේ තියෙන ප්‍රශ්න හැමදේම මොහොතකට අමතක වෙලා යනවා. පොඩි විකාර වැඩ ටිකක් දැම්මට මොකද මේ ගවුම නම් මගේ හිතට හරි ගියේම නෑ. හිත ගියපු එක ගවුමක් විතරක් අරගෙන ඔන්න ඉතින් අම්මයි මායි ආවා. ඒකත් බිල් කරගෙන ඊළඟට මගේ අනිත් වැඩ ටිකට තමයි ගියේ. ඇඳුම් විතරක්ම නෙවෙයිනේ, මෙන්න මේ දේවලුත් ගෑනු ළමයෙක්ට අත්‍යවශ්‍යම දේවල්. ඉතින් මට උවමනා කරන පොඩි දේවල් ටිකක් අරගෙන මේක අලුතෙන්ම දාපු ෂොප් එකක් නිසා ඒකේ වටේම ඇවිදලා අම්මයි මමයි ආපහු ආවා. බලන්නකෝ ඉතින් තියෙන දේවල් මාරම ලස්සනයි. හැම දෙයකම වගේ හිත යනවා. මේ තමයි අපේ බෝඩරේ. මේක තමයි අපේ ලස්සන බස් ස්ටෑන්ඩ් එක. ඔන්න ඉතින් ගතපු බඩු ටිකත් අරගෙන අපි ගෙදර එන්න තමයි හැදුවේ. අම්මත් එක්ක ඇවිත් මට විතරක් බඩු අරගෙන යන්න බැහැනේ. මගේ අම්මත් කැමතියි නේ රෙදි වලට. ඉතින් රෙදි කඩේ ළඟත් නවත්තලා අම්මට කැමති ඕනම දෙයක් අරගන්න කියලා අම්මා ඒ ටික අරගෙන ඉවර වුණාට පස්සේ අපි ආපහු එන්න පිටත් වුණා. ඔය විදියට තමයි මගේ දවස් දෙකම ගෙවුනේ. ඉතින් ප්‍රශ්න තියෙන ජීවිතේට මේ වගේ දවස් හැමෝටම එන්න ඕන. නිදහසේ සැනසීමේ ඉන්න. ඒක තමයි මගේ ප්‍රාර්ථනය. එහෙනම් මං අදට ගිහින් එන්නම්. අමතක නොකර ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. නෙක්ස්ට් vlog එකෙන් හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.